මං කියන්නේ ගෙදර ඉන්න හැමෝම හිතන්න ඕන එකක් නිතර මාත් ලෙඩ වෙනවා කියලා. එතකොට ගෙදර කෙනෙක් ලෙඩ වුණාම කරුණාවන්ත වේද නැද්ද? කරුණාවන්ත වේ. සමහර ගෙවල් තියෙනවා පින්වතුනි. ගෙදර ඔක්කොම ලෙඩ වුණාම අම්මා පිස්සු හැදිලා වගේ ඉස්පිරිතාල ගාන යනවා, දොස්තරලා හොයනවා, බේත් හොයනවා, උපස්ථාන කරනවා. හැබැයි ඒ ගෙදරම අම්මා ලෙඩ වුණාම කොත්තමල්ලි ටිකක් තම්බල දෙන්න එකෙක් නැති ගෙවල් තාම අපේ රටේ තියනවද නැද්ද? ඒකයි මං කිව්වේ අපි තමයි කීයටවත් බෞද්ධයෝ කියලා. නිකන් නෙමෙයි ඒක කියන්නේ. හැබැයි කට ඇරියොත් නේද? ලොකු කතා Facebook වල ලියලා දාන්නේ. ලොකු කතා. නේද? පරිත්‍යාගශීලී බව, අනිත්‍ය ගැන හිතීම නේද? මේ තෙතමනය, සංවේදීකම, සහකම්පනය මේ ලෝකේ උන් ගැන. තමන්ට බත්තම්බ නේද? ලිපට පිඹ කඳුළු පෙර නේද? දැලිකුණු ගාගෙන 3 වේලක් උයලා දෙන අම්මා ලෙඩ වුණාම අඩුම ඔයාට මම අද තේ එකක් හදලා දෙන්න ඕනිද කියලා අහන අයගේ ප්‍රමාණෙත් අඩුද වැඩිද? අත්‍යවශ්‍යමකුත් අඩුයි. ඒක තමයි තිත්ත, නීරස, අප්‍රසන්න ඇත්ත. මේ අම්මලා නේද? කට ඇරලා නොකියුවට හිතින් මට වෙලා තියෙන්නේත් ඕක තමයි කියලා හිතන තත්ත්වය තමයි ඇත්ත කතාව. නේද? ඇත්ත කතාව ඕක අපේ රටේ. ඇයි? කවදාවත් Taman ලෙඩ වුණා මේ ටික ඔක්කොම කරගත්තට අම්මා ලෙඩ වුණා ඒ ගැන සිහියක් නැහැ. ගොඩකට. පුදුමේ කියන්නේ සමහර වෙලාවට Taman ලෙඩ වුණාම කරගහගෙන දුවන්න හරි දඟලන වටේ පිටේ උන්ට කෑකෝ ගහලා ගෙන්නගෙන අරන් යන නේද? නෝන ලෙඩ වෙලා ඉන්නවා මහත්තයා දන්නේ දවස් 3ක් විතර ගිහිල්ලා. ළමයි කියනකොට අම්මා ලෙඩින් ඉන්නේ කියලා. එතෙන්ට වැටෙන්න එපා. මේවා කියලා දෙන්න එතෙන්ට වැටෙන්න එපා. රහත් වෙන්න බැරි වුණාට කමක් නැහැ මේ ආත්මේ. අඩුම මිනිස්සයෝ වෙන්න. නේද? රහත් වීම හෝ වෙනත් මාර්ගඵලයක් ලබා ගැනීම කියන එක මහ වීරියකින් ළඟා කරගත යුතු දෙයක්. මේ වගේ ක්වොලිටිස් හදාගන්න එක. මේ වගේ මනුස්සකම් හදාගන්න එක. ඕවට මේ රොකට් සයන්ස් ඕනද නේ? ඕවා කල්පනා කරන්න. මේ තේරෙන්නේ නැති මහා ගණිත සූත්‍ර වලින් කල්පනා කරලා හදාගන්න ඕන දෙයක්. Tamanට පණ යනකම් නේද? දුක් විඳ උදව් කරන, උපකාර කරන, Taman වෙනුවෙන් විඳෝන, හූල්ලන, අඬන, නිදන් නැතුව ඉන්න අම්මා තාත්තා ලෙඩ වුණාට පස්සේවත් නේද? Tamanගේ ඔළුව පණ යනකම් උකුලේ තියාගෙන අත කොච්චර රිදුනත් ඔළුව අත ගගා උකුල ඔළුවේ තියාගෙන ඉන්න අත්තම්මා නේද? අසනීප වෙච්ච වෙලාවක එයාට අනුකම්ප කරන්න තරම්වත් මනුස්සකම. මං කියන්නේ දැන් ඒ ගාන මං කතා කරන්නේ ලොකු මනුස්සකම් ගැන ලංකාවේ දැන් මම සාකච්ඡා කරන්නේ නැහැ. මොකද මනුස්සකම් කියලා එකක් නැහැ මිනිස්සුන්ගේ. මිනිස්සු ඔක්කොම ගනුදෙනු කරන්නේ නේ. හැම මිනිස්සයම ගනුදෙනුවක ඉන්නේ. ආත්මාර්ථකාමී ගනුදෙනු වල යමින් තියෙන්නේ. අඩුම ඒ මට්ටමේ මනුස්සකම් හරි අපි දැන් හදාගත්තේ නැතොත් මේක මනුස්සයෝ නැති මිනිස් ශරීරවල ඉන්න යක්ෂයෝ සහ මුර්ගයෝ ජීවත් වෙන සමාජයක් බවට පත් වෙනවද නැද්ද?